Hello क्या? अभी तक कोई Atlanta. Pinu pode explanation din bang? අපි දැන් ඇවිල්ලා ඇට්ලන්ටා එයාපෝට් එකට. දැන් අපි වාහනේ පික් කරගන්න යන්නේ. වාහනේ පික් කරගෙන අපි යනවා හොඳ තැනකට කන්න. කන්න යනවා. කන්න කාල තමයි අපි යන්නේ. Okay අපි දැන් වාහනේ පික් කරන අර පැත්තට වරෙන්. හරි. හරි see you. See you okay. ඇට්ලන්ටා. අර කෝච්චි උත් යනවා පොඩි. ප්ලේන් එක යනවා. ප්ලේන් එක අතරින් යනවා. හැම්බැද්ද මම අපේ. rental car options here. ඉන්නේ ජෝර්ජියා එයාපෝට් එකට. අපි දැන් එතනින් අපි ඉන්නේ ට්‍රේන් එකේ නිකන් මේ වාහනේ පික් කරගන්න යන අර පේන්නේ සයිකල් රෙන්ටල් කාර් සෙන්ටර් එක. මේ rental car. අපි දැන් යන්නේ එන්ටර්ප්‍රයිස් එකට ගිහිල්ලා වාහනේ අරගෙන අපි බලමු වාහනේ කොහොමද කියලා. මෙතනින් තමයි මේ ට්‍රේන් එක අරන් තමයි යන්න තියෙන්නේ. Okay. Welcome to Atlanta. ඔන්න දැන් ට්‍රේන් එක එනවා. කලින් අතර කියලා. එතන තමයි. and Gateway Center Hotels. අපි යන ගමන. යන ගමනේ. කොහෙද යන ගමන? car rental. Next stop is ATL West Parking, GICC, and Gateway Center Hotels. Welcome aboard the ATL SkyTrain. Please hold on, this train is departing. Next stop is ATL West Parking, GICC, and Gateway Center Hotels. Welcome aboard the ATL SkyTrain. rental car center එකේ අපි ඉන්නේ. මේ කොහෙද? අපි rental car Enterprises නේ. enterprise එකෙන් තමයි අපි ගන්න ඉතින් ඉන්නේ අපි car. අපිට වාහන මෙන්න සිලෙක්ට් කරගන්න තියෙන ඒවා. ඕනෙත් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔව් එහෙනම් ඒක කණුවේ ගමු කොනේ එක. ඔව් මේ ගමුනේ මේක හොඳයි. මේක හොඳයි ඊටත් තියෙනවා. ඔව් ගමු. හයි අපි දැන් කට්ටිය නැගලා ඉන්නේ. අක්ක පිටිපස්සෙම. දැන් අපි කන්න යන්නේ නේද? ඔව්. කොහෙද යන්නේ කන්න? කැෆේ එකට යන් හොඳ තැනක් බලලා වාහනේ සිලෙක්ට් කරගත්තා. මේකට මොකද නම? මම හරියට නම දන්නේ. චෙවි මොකද? චෙවි Travers Travers. ඒ කියන්නේ ඔව් මෙනු මොනවාද Chick-fil-A එකට අපි ආවා. නේද අපයි? අයිද අපි මේක ඉතින් ගත්තේ. අපච්චි කැමති කියන්නේ කමුද? තියෙනවා chick and minis එක තියෙනවා. ඒක මේ වගේ එකක්. යා ඒක මාර රස පාටයි. ඊට පස්සේ මේ තියෙනවා muffins ගත්තා. බිස්කට් එකක් තියෙනවා. අපි first time breakfast menu එක try කරන්න හරි අපි Chick-fil-A. කාලා බලමු වෙනවා. කාලා බලමු. අපි දැන් කොහෙද යන්නේ නෝ? තේරුම් අරන් තියෙන අල්ෆරෙන්ට යන ගමන් ඔය දැන් මේ වන් ට්‍රැෆික් එක මේ රටේ නෙමෙයි කට්ටිය දැන් මේ අපි කොහෙද මේ අල්ෆරෙන්ට යන්නේ නේ? අපි දැන් කාලේ වල යනවනේ. අපි දැන් කාලේ වෙලා යනවා. අල්ෆරෙන්ට බෑ ට්‍රැෆික් එක වණ්ඩුවක් කරනවා නෙමෙයි කියන එක මෙයා කරන්නේ. තමයි අපි නවතින ගෙදර. අපි දැන් නවතින ගෙදරට ආවා. ඉතින් අපි දැන් ජෝර්ජියා විලේ ඉන්නේ. ඇතුළේ ගිහලා බලමු. ඕකේ. හරි ඉන්න ඕන. එක් මේ ගෙදර කියන්නේ. එතකොට අපි මමයි මාළි ටුවර් එකක් දෙන්න ටුවර් එකක්. කට්ටක ගන්න. හායි ළමයි අපි ආවා. අපි චෙක් ඉන් වුණා අපේ එයාපි ගැන්ටි එකට. දැන් මේ අපි ඉන්නේ පහළ තට්ටුවේ. ඕකේ. මේක තමයි. ලයිට් එක කොහෙන්ද දාන්නේ? හරි අපි. ඉතින් අපුලට හැබැයි රටින් දෙපා පඩි වෙලේ ඈ. ඉතින් යන්න උඩ රට්ටේ. මෙන්න එළිය තියෙනවා මෙතන. මෙතන ලයිට් දාන්න දෙන්නේ මේ වගේ. මෙතන කිචන් එක. මෙතන හිට ලොන්ඩ්‍රි රූම් එක. මෙතන එළිය. අසරණියම්. හොඳයි. මේක බාත්රූම් එක. මේ කාගේ හරි කාමරයක්. ඔව්. අපච්චි මොකක් හරි වැඩ කරන්නේ. රූම් එක හරි. මොනවද කරන්නේ? මේක හරියට දන්නේ නැහැ මේක වතුරේ මික්ස් කරන් තියනවද දන්නේ නැහැ.
තව රූම් එකක්. මේ තව රූම් එකක්. ඔව්. ගොඩක් රූම්ස් නම් ගොඩාක් තියෙනවා. රූම්ස් කීයද? how many? 1 2 3 but beds තියෙනවා මෙතන 1යි 2යි 3යි. Okay. අපි උඩට තියලා බලමු එන්න. උඩට යනවා. එන්න. අපුඩ ගියද? නෑ ඉනු පල්ලෙහාට. අම්මලා ඕන කරන්නේ මෙතන උඩ තට්ටුවේ යන්නේ මේ මොකද උඩ දානවා කියලා. අහහ. මෙන්න උඩ තියෙන කාමරේ. ඒක මාස්ටර් බෙඩ්රූම් එක වගේ කියලා කොයි. ඒකෙත් බාත්රූම් එකක් තියෙනවා. ඒක. ටබ් එකයි. වෝඩ්‍රොබ් එක. අපි දැන් ඇක්වේරියම් එකට යන්න හදන්නේ. පාකින් එක. ඇක්වේරියම් පාකින් එකේ. අපි දැන් මේ එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. ඇක්වේරියම් එන්ට්‍රන්ස් අදට සීතලයි. අතන කොකාකෝලා ට්‍රේන් එකක් තියෙනවා. කට්ටිය යන මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක. අපි ටිකට්ස් ගන්නවා දැන්. අපේ සීතලද රස්නේ? හරිම සීතලයි. හරිම සීතලයි. අනේ කොකද වෙච්චස් බිසිනව දෙන්න වෙන්නේ නැත්තම් පින් එකද? ස්ටාර්ට්. ඔව්. හරි. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක මේ පැත්තට. මුලින් මෙතන අපි ටිකට් අරගෙන ඒගොල්ලෝ එන්න පුළුවන්. ඔන්න අපේ හරියට හරියට 1 2 ඕකේ. අපි නෙමෙයි මෙහෙන් යන්න. මේ අපි දැන් එන්ටර් වෙලා ඉන්නේ. අපිට මේ දැන් පැහැදිලි නම් මුලින් ෆොටෝස් ටික ගත්තා. මේ යන්න තියෙන එක එක තැන් තමයි තියෙන්නේ පජි. අපි නෑ මේ දැන් මේකෙන් බලලා යන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් බලලා ඔක්කොම මේ ක්ලොක්වයිස් අපි යන්න පුළුවන්. අපි බලමු. අපි මේ කොහෙද ඉන්නේ? අපි ඉන්නේ ජෝර්ජියා ඇක්වේරියම් ඇට්ලාන්ටා වල තියෙන ඇක්වේරියම් මේකේ විශේෂත්වය මොකක්ද? විශේෂත්වය තමයි ඒක USA වල largest aquarium එක. ඒ වගේම world 5th largest එක. ෆිෂ් ලාජස්. ඔව් aquarium. ඩොල්ෆින් කොට්ටු. හරිද? ඩොල්ෆින් කොට්ටු. ඩොල්ෆින් කොස්. ගොඩක් අන්නව මාළු ඉන්නවා. නිල් පාටික් යාළුවා. නෝරි ශෛලිය. මොරේ ඒ The entrance is this also the exit? Oh, the exit over there. අනක ඉන්නදුලි. jellyfish ලා. Pacific Barrier Reef. පොඩි මාළු ඉන්න කොළනේ. ලස්සනයිනේ. ඔව්. කොහොමද අදකින් පොඩක් කියන්න? මාර ලස්සනයි. අපි වෝටර් ටැංක් එකේ ඉන්නා වගේ දැනෙන්නේ. ඒ වගේ ෆීලිං එකක් එනවා. ඔව් මේ ඉන්නේ පොඩි මාළු ගොඩක්. ලස්සනයි. මේ කවුද නම? කටල් ෆිෂ්. මාර ලස්සනනේ. ඇති නේ. සත්තුද මොක්කුද? ඉතින් පණ ඇති නේ. Stone colors.
ෂිප් එක. අපි දැන් මේ බෙල්ට් එකට නැගලා ඉන්නේ. කියන්නේ හොද? මේක මේ ටියුබ් එකක්. මේකේ වටේටම ඉන්නවා මේ කේක ජාතියේ. අපි බලමු අපිට කාවද එන්කවුන්ටර් වෙන්නේ කියලා. අන්න මන්තලා යනවා. මන්තලා. මේ ෂාක් අනේ ෂාක් කෙනෙකුත් යනවා පේනවා. ඔව් යනවා ලොකු අර කෙනෙකුත් යනවා. මාරයා ෂාක් මූවී එක. මට ඊළඟට තඩි. අන්න වනේ තව කෙනෙක්. අර උඩ සයිස් එක. එයාගේ ඇස් දෙක තියෙන අටද බබා? ඔව් මේ ලොකු මුකුවල් එකක් නේ. ඔව් එයාගේ ඇස් දෙක අටද තියෙන්නේ. මඩුවලිගේ. ඔව් ඔව්. මඩුවල. ඒ කියන්නේ ඉතන මන්තනේ? මන්තනේ. මන්ත කියන්නේ මඩුව. ඔව් නේ මඩුව. ජයන් මේ වන්දක ලොකු මේක නෑ යාර. Video. Dan අර කියන වීල් ෂාක් කියලා එයා අඩි 40ක් දිගන්නේ. ඔයාලා කියන්නේ අන්තිමේ World's largest fish. Yeah, world's on earth. Largest fish on earth. අන්න මන්තඩ. මෙතන මේ එක්ස්ප්ලෝරර්ස් කවුද මොකද? Excursions, we do have two other touch points. Colreka Hiking is our crown-nosed spring, which has our saltwater stingrays. And we also මෙතන මේ ඉන්නේ අපි දැන් මන්තා මාළුව බලන්න ඇවිල්ලා බලන්න මේ මෙතන මේ ඇවිල්ලා මේ කටේ මාළුව අල්ලන්න පුළුවන්. අත ගන්න පුළුවන් නේ. අර කටේ දාත් දාගෙන ඉන්නේ. අපච්චි නම් බලාගෙන උඩ බැනගෙන අල්ලන්න. මෙතන පුළුවන් මන්තා වගේ මේ බඩ කිටි ගවන්න. කැමතිනම් ඔව්. මම දැක්ක එක වතුර එනවා කියන්නේ. Gently stroke them along the center of their neck. වෙන කවුරුත් කරන්නේ නැහැ. බයි Make sure to avoid their eyes, tails. කට්ටියගේ වැඩ දානවා. යා අපි දැන් කොට යන්නේ අනිත් මේක කවර් කරා. ඊළඟ මේකට යන්නේ. cold water quest game. Rocky Beach. මොකක්ද අපි? රැල්ල. Tide pool. Starfish line. ඔව්. හරියට එළියට පේනවද? හරියට ඇලිලා ඉන්නේ.
ඩොල්ෆින් කෙනෙක්. Welcome, Dolphin, everyone's dolphin, welcome dolphin again? request. As you are boarding, Really? you will see our Oh, no, lovely whale again. whales. We also have a viewing portion of Whale the again, top for our beluga whales as well. If you can't get a good glimpse up down here. Rocky, පෆින්ස් කියලා චූටි කුරුල්ලොත් වගේ පෙන්ගුයින්ට වගේ කුරුල්ලෝ වගේ නේ දැන් පෙන්ගුයින්ද මේ නෙමෙයි අර කියුට් අනේ ඔන්න දෙනවා. Main puffins lah. Birds lah වගේ අර පියාඹගෙන යන අතරට යනවා ඩයිව් කරනවා. Only passageway for cold water vessels. So, and try to keep it clear for me. We're back up against the wall, please. If you're going to go through the tunnel, you're going to come to the roped area and go to the far We entrance. can keep our eyes open in water. Not like us. නේද කිය ඔව් මේ penguins ලා. මේ ඉන්නේ අර බාන penguins වලට බලන්න වතුර තියෙනවා ඒ පැටව දාලා අරියන් පැටව දාලා මං හිතන්නේ අර රකින්නේ රකින්නේ ඒවා ඔව් හරි අපි දැන් ඩොල්ෆින් ක්‍රෝස් එකට යන්න යන්නේ දැන් ඩොල්ෆින් ෂෝ එකට අපි ඇවිල්ලා ඉන්නේ time of the නේද? year. දැන් ඩොල්ෆින් ෂෝ එකට ඇවිල්ලා ඉන්නේ Oh yes. මේ අපි ඉන්නේ මේ ෂෝක් සෝන් කියලා ඉන්නේ ඔව්. උඩට ගියාම වෙයිද දන්නේ දන්නේ නැහැ ඒකට මේ වතුර නදිනවා මෙහෙම අද යන්නේ පන්ති කියලා. as you enter the theater and select a seat, please watch your step and use the handbag.
head. How do you live in නැකි බොල්ලි. මේ ඔයාලා දන්නවද මේ ඇලිගේටර් එකේ කිඹුල මේ ක්‍රොකොඩයිල් දෙන්නේ. ඔව්. මං කියනවා. While it's up here for the holidays, and we hope you have a great holiday yourself. What's your chicken? These food is understand, mommy. We can go home there. Wow, Look at that. It's closer to you. Thank you. Alright, friends, when you get back in the car, and when we eat, I have your outfit change. මාර්ලකෝ. ඔය එක්ස්පීරියන්ස් කියන්නේ හා දැන් කොහොමද හදයිද? හරිෂෝ Ali kibulik. Karin? Do not feed the alligators. Pin out the island where? Golden Coral. අපි දැන් කන්න පටන් ගත්තා. උණු කොහොමද යන්නේ? ඊයේ අපි දැන් ඩිනර් ගන්න පටන් ගත්තා. මේක මොකද නම? Golden Coral. Coral නේ? හරිම රහයි. අපි කොහොමද හොඳයිද? අදටම ජෝර්ජියාවත් මේකෙන් කන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. අපදිට කොහොමද? මොකක්ද? හොඳයිද? Very good.